වෙලාව උදේ 8:55යි හරියටම. අයබෝවන් අද යනවා විශේෂ වැඩ කීපයකටම. බලංගොඩ තියෙන ආයතන දෙකකින් මට ප්‍රොමෝෂන්ස් වලට ආරාධනා ලැබුණා. ඉතින් අපි ගිහින් බලමු කොහොම වෙයිද කියලා. අද යන්නේ වැඩ ටික කතා කරගන්න සහ වෙනත් එකක ෂූට් එකකට අපි බලමු කොහොම වෙයිද. බලංගොඩට ඇවිල්ලා මුලින්ම ගියේ බලංගොඩ තියෙන ජිම් එකකට. මට දැම්ම නම කියන්න විදිහක් නැහැ. මොකද ඒකේ ප්‍රොමෝෂන්ස් තාම අපි පටන් ගත්තේ නැති නිසා. අද තමයි වැඩේ කතා කරගත්තේ. එතකොට බලංගොඩ තියෙන ජිම් එකකයි බලංගොඩ තියෙන KT සොලියුෂන් එකේ ප්‍රොමෝෂන් වැඩ ටික තමයි අද කතා කරගත්තේ. ඊට පස්සේ දැන් මේ වැඩ ටික ඉවරයි. මට ඒ තැන්වල වීඩියෝ කරගන්න බැරි වුණා. අපි දැන් ගිහින් බලමු කොහොමද ෂූට් එකක් වෙන්නේ කියලා. ඒ කියන්නේ එක්තරා හොටෙල් එකකට මට දැම්ම පබ්ලිෂ් කරන්න දෙයක් නැහැ. ප්‍රොමෝෂන් වීඩියෝ එකක් යනවා. ඒක අද ෂූට් කරනවා සහ අද එඩිට් කරනවා. එතකොට අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අනිත් එක ඒ වැඩේට යන්න කලින් අපේ තියෙන පුංචි බිස්නස් එකේ ඔඩු ටිකක් ගන්නක් තියෙනවා. බලමු කොහොමද අද වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් අපේ බිස්නස් එකේ බඩු ටික ගේන්න ගිහිල්ලා තියෙන්නේ. අපේ ෆැමිලිස් එකක් එකතු වෙලා තමයි බිස්නස් එක කරගෙන යන්නේ. එතකොට අපි බිස්නස් එකේ මේ දවස්වල කරවල අයිටම් ඒවා තමයි වැඩිපුර ફોකස් කරලා තියෙන නිසා සම්බල් අයිටම්. ළඟදීම මේ පාර අලුත් අවුරුද්දට අච්චාරු ගෙවල් වලට ඩිලිවර් කරන්න පටන් ගන්න හදන්නේ. තාම ඒක ප්ලෑන් කරනවා අපි කොහොමද කරන්නේ සහ හෙල්දි විදිහට කොහොමද ගෙවල් වලට ටික ඩිලිවර් කරන්නේ කියන එක. ඒක කතා කරපු ගමන් කියන්නම්. හැබැයි මම මීට ටික දවසකට කලින් කිව්වා මේ අර බනානා චිප්ස් එකක් අපි හදාගෙන යනවා. ඒක ගෙවල් වලට يعني ඕඩර් සෝනි අය කියන්න අපි ළඟදීම කැටලොග් එකක් එහෙම දානවායි කියලා. පොඩි ප්‍රශ්නයක්. ඉතින් පොඩි ප්‍රශ්නයකට ගියේ අපිට ඒක අර මේ දවස් ගණනක් යනකොට තියාගන්නේ කොහොමද කියන එක ඔමුම ප්‍රශ්න ටිකක් ආවා. ඒ කියන්නේ අපි ඒක අර ෆ්‍රෙෂ් පිටම ගෙවල් වලට ඩෙලිවර් කරන්න ඕනේ. ඒ නිසා අපි තා පොඩ්ඩක් ටෙක්නොලොජි එක වැඩි කරලාම ගෙවල් වලට බනානා චිප්ස් එක ඩෙලිවර් කරනවා කියන පණිවිඩය දෙන්න ඕනේ. මොකද මම දැන් දවස් ගණනකට කරපතන කී අවුරුද්දේ මම වීඩියෝ එකක් දැම්මා බනානා චිප්ස් එහෙම අපි කරනවා. ඔයාලා ගෙවල් වලටත් ඕන නම් ඕඩර්ස් දාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ගැන විස්තර ඉස්සරහට අරන් එන්න. මොකද අපි හෙල්දි විදියට සහ ෆ්‍රෙෂ් පිට ඒ කෑම ගෙවල් වලට ඩිලිවර් කරන්න අපි ටෙක්නොලොජි එක තව පොඩ්ඩක් වැඩි කරන්න ඕන කියලා ඩිසයිඩ් කළා. ඒ වගේම තමයි අච්චාරු වැඩේත් මම අනිවාර්යෙන් කියනවා. මොකද අපේ බිස්නස් එකේ දැන් අයිටම්ස් ටිකක් වැඩි වීගෙන යන්නේ. අලුත් අවුරුද්දේ අලුත් ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැමදේම මතක් කරන්න මම එක දෙයක් මතක් කරන්න කැමතියි. මේ වෙලාවේ ගෙවල් වලට වෙලා මුකුත් නොකර සමහර ගෑන් ළමයි ඉන්නවා. අම්මා තාත්තා දෙනෙක්ගෙන්ම කාලා ඇඳලා ඉන්න ළමයි. තරහ